කොළඹ මහනගර සභාවේ නව පුරපතිනින් ලෙස පත් සිටින රොයි කෑලි බල්සාර් මහත්මිය ගැන පෙර දෙනෙකු දන්නේ නම් නැත. 1995 අප්‍රේල් මස 10 වන දින උපත ලැබූ ඇය කොල්ලපිටිය මෙතෝදිස්ත විද්‍යාලයෙන් උසස් පෙළ දක්වා සිය මූලික අධ්‍යාපනය හදාරා ඇත. උසස් පෙළ අධ්‍යාපන සම්පූර්ණ කිරීමෙන් අනතුරුව රොයි කෑලි බල්සාර් විදේශීය පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් මෝස්ත්‍ර නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධියක් හිමි කරගෙන ඇතිබේ. ඊට අමතරව ඇය කොළඹ විශ්වවිද්‍යාලයෙන් කාන්තාව සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද සම්පූර්ණ කර ඇත. වර්තමානයේදී ඇය එම විශ්වවිද්‍යාලයෙන්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හදාරමින් සිටී. මෙම අධ්‍යාපන සිදුකම් ඇගේ වෘත්තීමය ජීවිතයට සහ සමාජ ක්‍රියාකාරීත්වයට විශාල පිටුබලයක් වී ඇත. රයි කැලි දෙදරු මවක් වන අතර වසර 10කට අධික කාලයක් තිස්සේ රූපවාහිනී ඉංග්‍රීසි භාෂා නිවේදිකාවක් ලෙස සේවය කර ඇත. එපමණක් නොව ඇය නගර සංවර්ධන, ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ කම්කරු අයිතිවාසිකම් වැනි විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පරීක්ෂකාවියක් ලෙසද කටයුතු කර තිබේ. 2018 වසරේ සිට විවිධ සංවිධාන සමග එක්ව කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන් සමාජ ක්‍රියාකාරිනියක් ලෙස කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කර ඇති ඇය 2021 වසරේ ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය හරහා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසුනාහ. රයි කැලීගේ දේශපාලන ගමන ආරම්භ වූයේ 2023 වසරේදීය. එවකට ඇය ජාතික ජන බලවේගයේ කොළඹ කණ්ඩායම් නායිකා ලෙස පළාත් පාලන මැතිවරණයේදී තරඟ කළාය. 2024 වසරේ පැවති මහා මැතිවරණයේදී ඇය කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නැගෙනහිර කොළඹ ප්‍රදේශයේ ඡන්ද 44,663ක් ලබා ගත්තද පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබා ගැනීමට අසමත් වූහ. කෙසේ වෙතත් 2025 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී ඇය ජාතික ජන බලවේගයෙන් නියෝජනය කරමින් කොළඹ මහනගර සභාවේ දිමිරිකොස්යාය කොට්ඨාශයෙන් තරඟ කර ඡන්ද 2094ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළාය. මෙම ජයග්‍රහණය ඇයට කොළඹ මහනගර සභාවේ දෙවන පුරපතිනිය වීමේ ඓතිහාසික අවස්ථාව උදා කර දුන්නේය. රයි කැලිගේ සහෝදරයා වන ක්‍රිස් බල්දසාරද දේශපාලන ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීව සිටිට අයෙකි. ඔහු මෙවර පළාත් පාලන මැතිවරණයේදී දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ පිරිවන කොට්ඨාශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරඟ කළද මහනගර සභාවට තේරී පත්වීමට අපොහොසත් විය. කෙසේ වෙතත් ඔහු පෙර කාලයක දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස සේවය කරන ඇත. කොළඹ මහනගර සභාවේ නව පුරපතිනින් ලෙස රයි කැලි බල්දසාර් මහත්මිය ඉදිරියේදී විශාල අභියෝග රැසකට මුහුණ දීමට සිදුවන ඇත. කෙසේ වෙතත් ඇයගේ අධ්‍යාපන සුදුසුකම්, වෘත්තීමය පළපුරුද්ද සහ සමාජ ක්‍රියාකාරී පසුබිම කොළඹ නගරයේ සංවර්ධනයට සහ ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් ඵලදායී ලෙස යොදා ගැනීමට ඇය අපේක්ෂා කර බව පෙනේ. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, නගර සංවර්ධනය සහ කම්කරු අයිතිවාසිකම් වැනි ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන රයි කැලි බල්දසාර් මහත්මිය කොළඹ නගරයේ නායකත්වය භාර ගැනීමත් සමග නව මානයකින් ප්‍රගතිශීලී පරිවර්තනයක් සිදු කරනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරනු ඇත.